හායි කොහොමද ඔයාලට හැමෝටම ජේසුප හිටයි. දැන් නම් මගේ අසනීප තත්ත්වය චුට්ටක් හොඳයි. ඒ වුණාට ඉතින් මේ දවස්වල ඔයාලා දන්නවනේ රට හැමතැනම කරදර, මෙහෙටත් එහෙමයි හොඳටම වැස්ස හුළඟ. ඉතින් හැමෝම පරිස්සමින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අද මං ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ විදිහේ ලස්සන පෙන්සිල් කේස් එකක්, පර්ස් එකක් මහගන්නේ කොහොමද කියලා. ඉතින් මේක මම මහගත්තේ පරණ ඩෙනින් රෙද්දකින්. ඉතින් ඒ වගේ අයින් කරලා දාන රෙද්දකින් මේ වගේ වටින දෙයක් අපිට කරගන්න පුළුවන් කියන්නේ ඇත්තටම මාරම වටිනවා. ඒ වගේම ප්‍රයෝජනවත්. ඉතින් මේකට මම ඇත්තටම ගොඩාක් ලොකුවට වියදම් කරන්නේ නැතුව තමයි මහගන්නේ. ඒ කියන්නේ මම මේකට ලයිනින් එකක්වත් දාන්නේ නැහැ. ඉතින් ලේසිම විදිහකට හැමෝටම තේරෙන විදිහට තමයි අද මම කියලා දෙන්නේ. ඉතින් ලේසිම විදිහකට වැඩි වැඩ නැතුව අඩුම වියදමකින් මේ පර්ස් එක මහගන්නේ කොහොමද කියලා බලමු. අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් මේ තියෙන්නේ අයින් කරන්න හිටපු ඩෙනින් කලිසමක්. ඉතින් ඔයාලා දන්නවනේ මම ගොඩක් වෙලාවට පාපිසි මහනකොට පාපිසි අඩිවලට මේ ඩෙනින් රෙදි දානවා. ඉතින් මට හිතුණා ඒකෙන් තවත් වැඩක් ගන්න. පර්ස් එක මහනකොට මට හිතුණා ඉතින් ඩෙනින් කියන්නේ ගොඩක් ඝනකම හයි රෙද්දක්නේ. ඉතින් ඒකෙන් පෙන්සිල් කේස් එක මැහුවොත් හොඳයි කියලා මම පුතාට මහන හන්දා කළු පාට තෝරගත්තා. ඉතින් ඒකෙන් මම පර්ස් එකට අවශ්‍ය ගාන මෙන්න මේ විදිහේ රෙද්දක් කපා ගත්තා. දැක්කනේ ඔයාලා මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් තමයි අපිට යන්නේ. මම දැන් පෙන්නන්නම් මේකේ සයිස් එක කොච්චරක්ද ගන්න ඕනේ කියලා. ඉතින් මේ වගේ චූටි රෙදි කෑල්ලක් විතරයි වමනා වෙන්නේ. ඉතින් මේකේ සයිස් එක හරියටම සෙන්ටිමීටර් වලින් කිව්වොත් මේ එක පැත්තක හරියටම මම ගත්තා සෙන්ටිමීටර් 25ක්. ඔයාලට පේනවා ඇති සෙන්ටිමීටර් 25ක් එක පැත්තක. ඉතින් අනිත් පැත්තට මම ගත්තා හරියටම සෙන්ටිමීටර් 28ක්. ඔයාලට මේක පේනවා ඇති හරියටම 28ක්. එක පැත්තකට 25යි අනිත් පැත්තට සෙන්ටිමීටර් 28යි. ඉතින් ඊට පස්සේ අපිට වමනා වෙනවා සිප් එකක්. ඒ සිප් එක මම ගත්තේ හරියටම සෙන්ටිමීටර් 28ක් දිගට. 25ක් කියන්නේ සෙන්ටිමීටර් 25ක් දිග පැත්තට තමයි අපි සිප් එක අල්ලන්නේ. ඉතින් ඒ පැත්තට මේක ටිකක් වැඩිපුර ගන්න ඕනේ. ඒ කියන්නේ සිප් එක මෙහෙම අල්ලනකොට දෙපැත්තට මෙහෙම චුට්ටක් වැඩිපුර එන විදිහට තමයි මම ගත්තේ. ඉතින් අර සෙන්ටිමීටර් 25ක් දිග පැත්ත තියෙනවනේ. ඊට වඩා අඟල් 3ක් විතර වැඩියෙන් ගන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහේ තව රෙදි කෑල්ලක් වමනා වෙනවා. ඒකේ සයිස් එක හරියටම මෙන්න මේ පැත්තට සෙන්ටිමීටර් 5යි දිග පැත්තට හරියටම සෙන්ටිමීටර් 26යි. ඉතින් මේකේ සයිස් එකත් ඔයාලට ඕන විදිහකට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔච්චරයි වමනා වෙන්නේ අපිට රෙදි කෑල්ලයි ඒ වගේ මේ පුංචි රෙදි කෑල්ලයි සිප් එකයි. ඉතින් ওই ටිකෙන් තමයි අපි දැන් මහන්න යන්නේ. මම මේකට ලයිනින් දාන්නේ නැහැ. අපි මුලින්ම මෙන්න මේ රෙදිපටිය මහගන්න ඕනි. ඒක මෙන්න මෙහෙම හරිමැදින් නමලා දෙපැත්තෙන් ඒ හරිමැදින් නමපු මිම්මට මෙහෙම නමා ගන්නවා. ඊට පස්සේ නැවතත් අපි මේක දෙකට නමා ගන්නවා. ඒක දිගෑරෙන්නේ නැති වෙන්න මෙන්න මෙහෙම නමා ගන්නවා. මේක ටිකක් හොඳට තදට ඝනකමට තියෙන්න ඕනි. මෙන්න මේ විදිහට මේක අර පර්ස් එක අල්ලන්න අයිනෙන් තමයි දාන්නේ. මෙන්න මෙහෙම දෙපැත්තෙන් දෙකට නවලා මෙහෙම මැදින් නමා ගන්නවා. දැන් මේ පටිය මහලා ඉවරයි. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් ඒක අපි පර්ස් එකේ සයිඩ් එකට තමයි අල්ලන්නේ. මෙන්න මේ විදිහට අර පර්ස් එක අල්ලන්න පහසු වෙන්න වගේ තමයි මේ පටිය දාන්නේ. ඊට පස්සේ අපි සිප් එක අල්ල ගන්න ඕනේ. ඉතින් මෙහෙමම තියෙද්දි මහන්න අමාරු නිසා සිප් එක මම මෙන්න මෙහෙම දෙකට ගලව ගන්නවා. ඊට පස්සේ සිප් එක අල්ල ගන්න ඕනේ. විදිහක් තියෙනවා. මම මේක පෙන්වන්න ලං කරලා මොකද මේක කළු පාට නිසා චුට්ටක් අපහැදිලි ගතියක් තියෙනවා. මෙන්න මෙහෙම පෙන්නද්දි දැන් මෙහෙමයි. අපි රෙදි කෑල්ලේ හොඳ පිටපැත්ත ගන්නවා.
දැන් මෙහෙම තියෙනවනේ මම මේ අරන් තියෙන්නේ රෙදි කෑල්ලේ හොඳ පැත්ත. මේ පැත්ත තමා රෙදි කෑල්ලේ නොපිට. ඉතින් ඒ විදිහට රෙදි කෑල්ලේ හොඳ පිට අරගෙන සිප් එකෙත් හොඳ පිටට තියලා තමයි අපි අල්ලගන්නේ. මෙන්න මේ සිප් එකේ හොඳ පිට මෙන්න මෙහෙම හරවනවා. හරවලා මෙන්න මෙහෙම රෙද්දට තියලා කොනේ ඉඳලා අල්ලගෙන යනවා. මෙන්න මේ විදිහට. මහල ඉවර වෙලා අපි සිප් එක උඩට හරවලා අවුට්ලයින් එකක් මහ ගන්නවා. එතකොට සිප් එක හරි පැත්තට එනවා. ඉතින් රෙදි කෑල්ලේ හොඳ පිටට සිප් එකේ හොඳ පිට මෙන්න මේ පැත්තට තියලා දෙපැත්තෙන්ම අපි සිප් එක මහ ගන්නවා. මෙන්න මෙහෙම හරවලා මෙන්න මේ විදිහට රෙදි කෑල්ලේ තියලා උඩටයි යටටයි සිප් එක හරියට උනහම අල්ලගෙන යනවා. දෙපැත්තෙන් වැඩිපුර ටිකක් ඉඩ ඉතිරි කරන්න ඕනේ සිප් එක අල්ලනකොට. දැන් මං සිප් දෙකම මහගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපිට ඒක හරි පැත්තට හරවලා අවුට්ලයින් එකක් මහගන්න. දැන් සිප් එක මෙහෙම තියෙනවනේ. ඒක අපි මෙන්න මේ පැත්තට හරවනවා. මෙන්න මෙහෙම. හොඳ පැත්තට හරවලා අපි මේ අයිනෙම්ම අවුට්ලයින් එකක් මහගෙන යනවා. එතකොට සිප් එක හරි පැත්තට එනවා, පෙරලෙන්නේ නැහැ. දෙපැත්තෙන් මෙහෙමයි කරන්නේ. මෙන්න මෙහෙම සිප් එක තියෙනවනේ. මෙන්න මෙහෙම හැරවුවා. හරවලා මේ අයිනෙන් අවුට්ලයින් එකක් මහගෙන යනවා. මෙන්න මේ විදිහට අපි සිප් එක හරවනකොට මෙහුම් වාසිත් එක්කම මෙන්න මෙහෙම හරවනවා. ඒ හරවලා මේ අයිනෙන් අපි අවුට්ලයින් එකක් දාගෙන යනවා. දැන් හරි සිප් දෙකම මම දෙපැත්තට ඒ විදිහට අල්ලගත්තා. ඔයාලට පේනවා ඇති ඒ විදිහට මැහුම් වාසිත් එක්කම පහලට නමලා අවුට්ලයින් එක දාගත්තම මෙන්න මේ විදිහට පිළිවෙලට තියෙනවා. ඉතින් එතකොට ලයිනින් එකක් දැම්මේ නැහැ කියලා කැත නැහැ. මේ තියෙන්නේ හොඳ පැත්ත. එතකොට ඒකත් ලස්සනට පිළිවෙලට මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් එතකොට සිප් එක වහනකොට අර සිප් එකේ යට කොටස් අපිට මේ අහුවෙන්නේ එහෙම නැහැ. ඊට පස්සේ මෙන්න මේ කොටස් ඇද වෙන්නේ නැති වෙන්න හරි කෙලින් තියාගෙන අපි සිප් එක දාගන්න ඕනි. ඉතින් ඒක එහා මෙහා වෙන්නේ නැති වෙන්න මම ඇල්පෙනිති ගහ ගන්නවා. එතකොට මට ලේසි. මොකද නැත්තම් සිප් එකක් එහා මෙහා වුණොත් අපිටම තමයි ඊට පස්සේ ඒක හදාගන්න අමාරු වෙන්නේ. ඒ නිසා මම මෙහෙම හරි මැදින් නවාගෙන දෙපැත්තට ඇල්පෙනිති ගහලා මේක චුට්ටක් සෙට් කරගන්නවා. කියන්නේ ඇද වෙන්නේ නැති වෙන්න කොන් වල හතර ටික කෙලින් තියලා මෙන්න මේ විදිහට ඇල්පෙනිති ගහ ගන්නවා. දැන් මේ පර්ස් එකේ හොඳ පිට පැත්ත තමයි තියෙන්නේ. තියලා සිප් දෙකම අපි එක සමාන වෙන විදිහට දෙපැත්තෙන් කපා ගන්න ඕනේ. එතකොට අපිට සිප් එක දාගන්න ලේසි. එක සමාන වෙන්න මෙන්න මේ විදිහට කපලා සිප් එක අපි දාගන්න ඕනේ. මේ විදිහට පර්ස් එකේ හොඳ පැත්තට සිප් එක මෙන්න මේ විදිහට සෙට් කරගන්නවා. සෙට් කරලා හරි මැදට වෙන්න සිප් එක නවත්තලා මේක අපි ආයෙත් නොපිට හරව ගන්න ඕනි. මේ විදිහට ආයෙ අර දාපු සිප් එක ගැලවෙන්නේ නැති වෙන්න අතෙන් අල්ලගෙන හිමීට අපි නොපිට හරව ගන්නවා. හරවගෙන ඉවර වෙලා සිප් එක මෙන්න මේ විදිහට වහගෙන දෙපැත්තෙන් මහගන්න තමයි තියෙන්නේ. ඉතින් දෙපැත්තෙන් මහගන්න අතරෙම අපි මෙන්න මේ චූටි පටි කෑල්ලක් දාගන්න ඕනේ. ඒක මෙන්න මෙහෙම නෙමෙයි සෙට් කරන්නේ. මෙන්න මේ පැත්තෙන් නවලා ඇතුල් පැත්තට දාගන්න ඕනේ. දානකොට හරියටම සිප් එක කෙලින්ම ඒ කොටස මේ විදිහට තියලා තමයි පර්ස් එකට අල්ලගන්නේ. මේ විදිහට හරි මැදින් සිප් එක තියාගෙන අපි මේව දෙපැත්තෙන් මහගන්නවා. පර්ස් එකේ දෙපැත්තම අපි මේ විදිහට මහගන්න ඕනේ. මම දෙපාර ඒක මහගන්නවා ටිකක් හයියට තියෙන්න ඕනේ නිසා පර්ස් එකේ දෙපැත්තම ලස්සනට මේ විදිහට එක සමාන වෙන විදිහට මහගන්න.
දැන් ඒ වැඩෙත් හරි. ඊට පස්සේ මේ පර්ස් එකේ 4 කොන් පැත්ත අපි මහගන්න ඕනේ. ඉතින් මේ පර්ස් මහන විදිහ නම් ගොඩක් අය දන්නවා ඇති. දන්නෙම නැති අයට තමයි මම ස්ටෙප් එකෙන් ස්ටෙප් එකට මේ විදිහට කියලා දුන්නේ. මොකද නැත්තම් එකපාරම මහගෙන ගියොත් තේරෙන්නේ නැති නිසා. ඉතින් මොකුත්ම දන්නේ නැති කට්ටියට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ හරිය තියෙනවනේ. එතනින් අපි මෙන්න මෙහෙම පර්ස් එක චුට්ටක් ඈත් කරලා මෙන්න මේ කොන තියෙනවනේ. ඒ කොන හරිය මෙන්න මෙහෙම ත්‍රිකෝණාකාරව මෙන්න මේ විදිහට නමා ගන්නවා. හරියටම මේ මුල්ලට වෙන්න මෙන්න මෙහෙම. එතකොට මෙන්න මේ පැත්ත තමයි තියෙන. කියන්නේ පර්ස් එකේ හරියටම සයිඩ් එකේ කොන තියෙනවනේ. ඔන්න ඔය විදිහට දිගෑර ගන්නවා. ඊට පස්සේ හරියටම මේ මුල්ලෙන් සෙන්ටිමීටර් 2.5ක් අපි මාක් කරගන්න ඕනි. ඉතින් මෙන්න මේ විදිහට 2.5ක් කොන් හතරෙන්ම එක සමානව මේ විදිහට මාක් කරගන්න ඕනේ. සෙන්ටිමීටර 2.5ක්. ඉතින් ඒකත් ඔයාලට චුට්ටක් අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මාක් කරගත්තාම ඊට පස්සේ අපි ඒ වැඩි කොටස් කපලා දාලා කොන් හතර මහ ගන්න ඕනේ. එතකොට මේක ගොඩක් ලස්සනයි පර්ස් එක. මෙන්න මේ විදිහට නිකම්ම තියෙනවට වඩා මෙන්න මේ විදිහට දිගෑරියා මෙන්න මේ පැත්තට 2.5ක් මාක් කරා. ඒ මාක් කරලා ඉවර වෙලා ඒ කොන් හතරෙන්ම අපි ඒ විදිහට මහ ගන්න ඕනි. දැන් අපි කොන් හතරම මාක් කරගෙන ඉවරයි. ඔයාලට මං හිතනවා මේක පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපි සිප් එක කර නැමෙන පැත්තක් තියෙනවනේ. ඒ විදිහට අපි මේ පැත්තටම නමලා මෙහෙම හරියට මේ මාක් කරගත්ත තැනින් අපි ඒ අපි ඉරක් ඇඳගත්තනේ. හරියටම ඒ ඉර කෙලින් මෙහුමක් දාගන්නවා. ඉතින් මේ මෙහුමත් ඕගොල්ලන් දෙපාරක් විතර මහගන්න. මොකද හයියට තියෙන්න ඕනේ නිසා කොන් හතරම මහගන්න. දැන් කොන් හතරම අපි මහගෙන ඉවරයි. මෙන්න මෙහෙම තමයි ඊට පස්සේ මහගත්තාම තියෙන්නේ. ඊට පස්සේ අපි මේ මහගත්ත තැනින් මේ වැඩිපුර කොටස අපි කපලා අයින් කරගන්න ඕනේ. මෙන්න මෙහෙම. ඒ අපි අයිනෙන් ත්‍රිකෝණයක් වගේ මහගත්තනේ. අන්න ඒ වැඩි කොටස මෙන්න විදිහට චුට්ටක් ඉඩ ඉතිරි කරලා ඒ කොන් හතරෙන්ම මේ විදිහට කපලා අයින් කරගන්න. කොන් හතරම දෙපාර මහලා වැඩිපුර කොටස් කපලා අයින් කරලා ඊට පස්සේ අපේ පර්ස් එක මේ විදියට හොඳ පැත්ත හරව ගන්නවා. දැන් ඉතින් අපි පර්ස් එක මහගෙන ඉවරයි. මෙන්න මෙහෙම තමයි මහලා ඉවරුනහම තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම අයින් කරලා දාන ඩෙනිම් රිදි කෑල්ලකින් මේ වගේ දෙයක් මහ ගන්න පුළුවන් කියන්නේ ඇත්තටම වටිනවනේ. මේක ඇත්තටම ගොඩක් නීට් එකට එනවා. මොකද ලයින් එකක් දැම්මේ නැහැ කියලා කිසිම අවුලක් නැහැ. මොකද අපි සිප් එකත් නීට් එකට මහගත්තා. ඉතින් ඒ නිසා ගොඩක් ලස්සනට තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ කොන් එතකොට මේ අපි පර්ස් එක අල්ලගන්න කියලා දාපු කෑල්ල ඒ සිප් එකත් එක්ක ඇත්තට හොඳ හයියට මෙහිලා තියෙනවා. ගොඩක් ෆිනිෂින් එක කියන්නේ හොඳ පිළිවෙලට තියෙනවා. මේකේ සිප් එක ගොඩක් පළලට අරින්න පුළුවන්. ලයින් එකක් දැම්මේ නැහැ කියලා ඇත්තටම එහෙම කිසිම අවුලක් නැහැ. ඉතින් මම මේක ඇත්තට ගොඩාක් වටිනවා අපිට අයින් කරලා දාන ඩෙනිම් රෙදි කෑල්ලකින් මේක ඉතින් එහෙමම හැවුවට පස්සේ මේකේ වටිනකම ඔයාලා හිතලා බලන්නකෝ. ඉතින් මේකට මේ විදිහට අපිට කැමති විදිහකට කැමති දෙයකට පාවිච්චිට ගන්න පුළුවන්. මම නම් දැන් මේ විදිහට පෑන් පැන්සල් දාන්න තමයි මැහුවේ. ඉතින් ඇත්තටම ගොඩාක් බඩු දාන්න පුළුවන්. මේ හොඳට පැහැදිලිව ඇතුළ පේනවා. මොකද සිප් එක ගොඩක් පළලට අරින්න පුළුවන් විදිහට තමයි මැහුවේ. ඉතින් මේ විදිහට හොඳට බඩු ගොඩක් දාගන්න පුළුවන් විදිහට ලේසිම විදිහට අඩුම වියදමකින් තමයි අපි මේක මහගන්නේ. ඉතින් ඇත්තටම මේ ගැන කියනවා නම් හොඳ හයියකටත් තියෙනවා. මොකද මේක අර ඩෙනිම් රෙද්දකින්නේ. ඩෙනිම් නිසා හොඳ හයියට තියෙනවා. ඝනකමට අපි අර කොන් එහෙම හොඳට එකතු කරලා මහගත්ත නිසා හොඳට තියෙනවා.
ඉතින් මේකට පෑන් පැන්සල් විතරක් නෙවෙයි වෙන ඕන දෙයකට පාවිච්චි කරන්න පුළුවන් මේකප් බඩු ඔයිනම් ෆෝන් එකක් එහෙමනත් දාගන්න පුළුවන්. මම දැනට වීඩියෝ කරන්නේ මගේ ෆෝන් එකෙන්. ඇත්තට මම ෆෝන් එකෙන් තමයි හැමදේම කරන්නේ. වීඩියෝ එඩිට් කරන්නේ, බලන්නේ, රෙකෝඩ් කරන්නේ, වොයිස් කරන්නේ සේරම ෆෝන් එකෙන්. ඉතින් ඒ නිසා මම කවරේ විතරක් මේ විදියට දාලා පෙන්නන්නම්. මේ පේනවනේ. ඉතින් ඒ වගේ ෆෝන් එකක් වුණත් අපිට මේක අර ගෙනියන්න උනත් මහගන්න පුළුවන්. ලයිනින් එකක් දැම්මේ නැහැ කියලා කිසි අවුලක් නැහැ. හොඳ හයියට මේ විදිහට මහගත්තාම ඉතින් ඔයාලා මේ පර්ස් එක කැමති සයිස් එකකින් ප්‍රමාණවල වෙනස් කරලා මහගන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් ගොඩක් ලොකු ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් එකක් දාගෙන යන්න. තාමත් ඔයාලා මගේ channel එකට එකතු වෙලා නැත්නම් channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලගේ අදහස් comment එකක් විදිහට මට දාන්න. මොකද ඔයාලගේ comment එක මට ගොඩාක් වටිනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් අදට මම ගිහින් එන්නම්. ඉතින් මේ දවස්වල ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. ඉක්මනින්ම රට තිබුණු තත්ත්වයට පත්වෙන්න කියලා ප්‍රාර්ථනයත් එක්කම අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජේසු පිහිටයි.